Petronas Towers, Twin Towers බලන්න. අද මේ රාමජාන අද අපි යන්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පිහිටා තිබෙන පෙට්‍රෝනාස් ට්වින් ටවර්ස් වලට. ඉතින් මේ අද අපි යන්නේ මැලේසියාවේ පෙට්‍රෝනාස් ටවර්ස් බලන්න. පෙට්‍රෝනාස් ට්වින් ටවර්ස් ලෝකයේ ප්‍රසිද්ධම නගර සලකුණු අතරින් එකක් වන මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ අහස සිමින අලංකාර නිර්මාණයක්. එක්දාස් 990 වසරේදී විවෘත වූ මේ යුගල කුළුණු කාලයක් ලෝකයේ උසම ගොඩනැගිලි ලෙසද සැලකුණා. අද වන විටත් එය මැලේසියාවේ ආඩම්බරය සහ සංවර්ධනයේ සංකේතයක් ලෙස පවතිනවා. අද මේ රාමජාන ඒක නිසා මේ සෙනග ටිකක් වැඩි. මම දන්නේ මේ කට්ටියත් ඇවිල්ලා මෙතන ඇවිල්ලා ෆොටෝස් ගන්නවා. රාත්‍රියේදී විදුලි ආලෝකයෙන් දිලිසෙන ට්වින් ටවර්ස් දර්ශනය ක්වාලාලම්පූර් නගරයට වෙනස්ම සුන්දරත්වයක් එක් කරනවා. මෙහි ඇති ස්කයි බ්‍රිජ් එක කුළුණු දෙක එකිනෙකට සම්බන්ධ කරන අතර නගරයේ අලංකාර දර්ශන නැරඹීමට විශේෂ ස්ථානයක් ලෙස ජනප්‍රියයි. මෙම කුළුණු දිගින් මීටර් 452ක් පමණ උසකට හිමිකම් කියනවා. ක්වාලාලම්පූර් වෙත පැමිණෙන සෑම සංචාරකයෙකුගේම සිහිනයක් වන පෙට්‍රෝනාස් ට්වින් ටවර්ස් නවීන ලෝකයේ විස්මයජනක නිර්මාණ අතරින් එකක් ලෙස සැලකෙනවා. පෙට්‍රෝනාස් ට්වින් ටවර්ස් කියන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොවෙයි. එය මැලේසියාවේ සිහිනය, තාක්ෂණය සහ අනාගතය නිරූපණය කරන අද්විතීය සලකුණක්. ඉතින් ඔයත් මැලේසියාවේ එනවනම් පෙට්‍රෝනා ට්වින් ටවර්ස් අනිවාර්යෙන් සංචාරය කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න. ඉතින් අපි ආයෙත් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.